හැමෝම දැන් පෙරලා ගන්න කුලක කියන පාඩමේ එතකොට මේ ටියුට් එකේ කුලක කියන පාඩමේ මෙන්න මේ කොටස වෙන් රූප තුනේ සටහන් මම පෙරලා ගන්න. හරිද? මං එතකන් අදින්නම්. මං කුලකවල ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දුන්නා. අද පොඩ්ඩක් වෙන මාක පෙන්න එකක් තියෙන සමහර වෙලාවට ඔයාලට පොඩ්ඩක් හීනෙට එන්න හැටි එක පේන්නේ. හරිද? මගේ රවුම් ඇදේ වෙන්න පුළුවන් ඔයාලා ලස්සනට ඇඳ ගන්න ඔයාලගේ මේකේ හරිද දැම්ම නෙමෙයි මං කිව්වා. හරිද? මෙයා ඒ ඔයාලට තින් ටියුට් එකේ පින් කරලාම දීලා තියෙන්නේ. ඊට පස්සේ ටික තමයි ඔයාලට පොඩ්ඩක් ඇඳ ගන්න තියෙන්නේ. ස්ටික්. හරි? හරි. බලන්න මම මේකේ පළවෙනි දෙක තුන මම සාකච්ඡා කරා. නමුත් මම ආයෙ සාකච්ඡා කරන්න මේක කොහොමද කරන්නේ කියලා හරියට අහගන්න. හරි? හරි. මම මේකේ හොයන්න යන්නේ පුතේ A ඡේදනය B ඡේදනය C. හරිද? A ඡේදනය B ඡේදනය C. මේ A ඡේදනය B ඡේදනය C කියන්නේ මොකද්ද මේ ඡේදනය කියන්නේ? පුතේ ඡේදනය කියන්නේ නැත්තම් මේ දැන් මෙතන කුලක කීයක් තියෙනවද? 1 2 3. කුලක 3ක් තියෙනවා. මොකද්ද කුලක 3ක් තියෙනවා. එහෙනම් කුලක 3ක ඡේදනයක් කියන්නේ. එහෙනම් මේක තේරුම මොකද්ද? මොකද්ද මේකේ සිංහල තේරුම? පුතේ කුලක හරියටම පාඩම තේරෙන්න නම් අපිට හරියටම සිංහල පුළුවන් වෙන්නත් ඕන. හරිද? හරි. එහෙනම් කුලක ඡේදනය කියන්නේ මොකද්ද? මේ කුලක 3ක ඡේදනය කියන්නේ පුතේ මේ කුලක 3 තියෙන පොදු අවයව කිහිපය. මොකද කුලක 3 තියෙන පොදු අවයව කිහිපය. එහෙනම් කුලක 2ක ඡේදනය කියන්නේ මොකද? කුලක 2 තියෙන පොදු අවයව කිහිපය. උදාහරණයක් විදිහට මම මෙහෙම ගන්නම්. A 1 2 3 B 2 4. දැන් මේකේ A ඡේදනය B කියන්නේ එහෙනම් කවුද? මේ බලන්න 1 ඉන්නවද B ගේ? නැහැ. 2 ඉන්නවද? ඔව් ඉන්නවා. එහෙනම් 2 පොදුයි නේද? 3 ඉන්නවද? නැහැ. එහෙනම් 2 විතරයි. එහෙනම් A ඡේදනයේ B 2. හරි. හරි. දැන් එහෙනම් අපි ගන්නට. හරි. මම මේක පාවිච්චි කරනකොට මම මෙහෙම පොඩි කෙටි ක්‍රමයක් මම ඔයාලට කියලා දුන්නා කොහොමද මේ ප්‍රදේශය හරියටම අඳුරු කරගන්න කියලා. හරිද? දැන් ඔයාලගේ ටියුට් එකේ අඳුරු කරලම දීලා තියෙනවනේ. හරිද? අඳුරු කරලම දීලා තියෙනවනේ. මම මේක කොහොමද අඳුරු කරේ කියන එක තමයි දැන් කියන්නේ. මේ වගේ ලේසි කුලකාවොත් නම් අඳුරු කරන්න ඔයාලට පුළුවන්. නමුත් ඉස්සරහට තියෙන කුලක ටිකක් අමාරුයි. හැබැයි මම මේ කියලා දෙන කන්සෙප්ට් එකෙන් ඔයාලට ඕන කුලකයක් අඳුරු කරගන්න සහ ඒ ප්‍රදේශය අඳුරු ගන්න ලේසියෙම පුළුවන්. හරිද? හරි. බලා ගන්න. මම මෙයාට මෙහෙම කරන්න. හරිද? මම මෙතනින් කියනවා මම මෙයාට A B C D E F G H ඔන්නෝම මම සංකේත කිහිපයක් දාගත්තා. හරිද? මම මෙන්න මෙහෙම සංකේත කිහිපයක් දාගත්තා. හරිද? මේ සංකේත කිහිපෙන් දැන් මම හොයාගන්න යන්නේ කාවද? A ඡේදනය B ඡේදනය C ව. එහෙනම් පුතේ මම ලියා ගන්න ඕනේ දැන් A ගේ අවයව කිහිපය. A ගේ අවයව කිහිපය චුට්ටක් ඉන්න. A ගේ අවයව කිහිපය. හරි. පොඩ්ඩක් මේකේම අඩුයි ඒකනේ. A ගේ අවයව කිහිපය. එහෙනම් A ගේ දැන් මෙහෙමයි. A කියන කුලකයේ කවුද? A කියන කුලකයේ තමයි පුතේ මෙන්න මේ A කියන රවුම. කවුද ඉන්නේ? B ඉන්නවා, C ඉන්නවා, E ඉන්නවා, F ඉන්නවා. හරිද? එහෙනම් ඊට පස්සේ B ගේ කුලකයත් අපි ලියා ගන්න ඕනේ. හරිද? B ගේ කුලකයත් අපි ලියා ගන්න ඕනේ. B ගේ කුලකයේ කවුද ඉන්නේ? මෙන්න මේ B ගේ කුලකයේ කියන්නේ මෙන්න මේ රවුම. මෙන්න මේ රවුම. මේ රවුම ඇතුළේ ඉන්නේ කවුද? C ඉන්නවා, D ඉන්නවා, E ඉන්නවා, G ඉන්නවා. හරිද? සමහර ළමයි මේවා ඇත්තටම ඉගෙන ගන්නෙත් අද. හරිද? ඒ නිසා හරියටම අහගන්න. හරි. ඊට පස්සේ C කියන රවුමේ කවුද ඉන්නේ? C කියන කුලකේ ඉන්නවා E ඉන්නවා, F ඉන්නවා, G ඉන්නවා, H ඉන්නවා. හරිද? ඔන්න කුලක තුනේ තියෙන සියලුම අවයව ටික අපි ලිව්වා. හරිද? කුලක තුනේ තියෙන සියලුම අවයව ටික අපි ලයිස්තුගත කරා. දැන් මේ ලයිස්තුගත කරපු අවයව කිහිපෙන් අපි හොයන්න යන්නේ මොකද්ද? මං කිව්වා A ඡේදනයේ B ඡේදනයේ C. මොකද ඒක තේරුම කුලක තුනටම තියෙන පොදු අවයව. දැන් බලන්න මේ පළවෙනි එක්කෙනා ගන්න A ගේ ඉන්න මුලින්ම කවුද ඉන්නේ? B ඉන්නවා. දැන් බලන්න B ඉන්නවද මෙන්න මේ B කියන කුලකයේ නැහැ. එහෙනම් කොහොමත්ම ඉස්සරහට ගිහලා තව තේරුමක් නැහැ. මොකද තුනේම ඉන්නේ පෙయ్యා. බලමු ඊළඟට C ඉන්නවද කියලා. C ඉන්නවා B ගෙත්. C ගෙත් ඉන්නවද C? නැහැ. එහෙනම් ඒකත් වැඩක් නැහැ.
මොකද මේ දෙකේ විතර තිබ්බට වැඩක් නැහැ මේකෙත් නැත්තා. ඊළඟට බලන්න E ඉන්නවද මෙයාගේ? ඔව් ඉන්නවා. මෙයාගෙත් ඉන්නවා. අන්න පුතේ E ඉන්නව තුනේම. හරි මම පොඩ්ඩක් මතක තියාගත්තා E ඉන්නවා. F උත් බලමු F ඉන්නවද? නැහැ. මෙයාගේ නැහැ. එහෙනම් කවුද? එහෙනම් මොන ප්‍රදේශයේද අපි අඳුරු කරන්න ඕනේ? පුතේ එහෙනම් මට ලියා ගන්න පුළුවන් A ඡේදනය B ඡේදනය C ඡේදනය සමානයි කවුද? E නේද? E නේද? E කියන ප්‍රදේශය කවුද? මෙන්න මේ තියෙන්නේ E කියන ප්‍රදේශය. අන්න එහෙනම් අපි ලස්සනට අඳුරු කරා. දැක්කද? ඒ කියන්නේ ඒකේ තේරුම මොකද? තුනටම පොදු ප්‍රදේශය. මේ කුලක තුනටම පොදු ප්‍රදේශය තමයි දැන් අපි අඳුරු කරන්නේ. මේක නම් ලේසි. හරිද? අපි දැන් යමු ඊළඟ රූප සටහනට. මොකද්ද? A ඡේදනය B. A ඡේදනය B. මම මේකෙන්ම ගන්න. හරිද? මම මේකෙන්ම ගන්න. දැන් මම මේක මකනවා. හරිද? දැන් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මම කරේ කියලා. හරිද? දැන් මම මේක මකලා මෙතන තිබ්බේ E නේ. දැන් මම හොයනවා A ඡේදනය B. කාවද A ඡේදනය B? A ඡේදනය B කියන එකේ තේරුම මොකද්ද? A ඡේදනය B කියන එකේ තේරුම තමයි Aටත් Bටත් තියෙන පොදු අවයව. අපි බලමු එහෙනම් AB කුලක දෙක විතරයි අපිට අවශ්‍ය. නේද? AB කුලක දෙක විතරයි අපිට අවශ්‍ය. එහෙනම් පුතේ මම ලියා ගන්න මෙහෙම. B තියෙනවද මෙයාගේ? නැහැ. C තියෙනවද මෙයාගේ? ඔව් අන්න C තියෙනවා. C තියෙනවා. මම මෙහෙම චූටි මාර්කයක් දාගත්තා. E බලන්න ඊළඟට. E තියෙනවද මෙයාගේ? ඔව් එයාගෙත් තියෙනවා. E තියෙනවා. F තියෙනවද මෙයාගේ? නැහැ. එහෙනම් කවුද පුතේ පොදු අවයව? C සහ E. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම. කවුද? C සහ E. C සහ E කියන ප්‍රදේශ තමයි එහෙනම් අපි අඳුරු කරන්න ඕනේ. C සහ E කියන ප්‍රදේශ අපි අඳුරු කරනවා නම් මොකද කරන්නේ? CE කියන්නේ මෙන්න මේ ඩබල. අන්න එහෙනම් ඒ ඩබල අපි පාට කරා. දැක්කද? අන්න එහෙනම් අපි ඒ ඩබල පාට කරා. අඳුරු කර ප්‍රදේශය අන්න එහෙමයි හොයන්නේ. අඳුරු කරන්න ඕන ප්‍රදේශය කොහොමද එහෙනම් හොයන්නේ? මෙන්න මේ විදියට පුතේ ABCD කියලා සංකේත ටිකක් දාගත්තා. මෙන්න මේ කියන ස්ටෙප් එකට ගියා. අපි බලමු එහෙනම් ඩෑෂ් එකක් කොහොමද හොයන්නේ කියලා. හරිද? ඩෑෂ් එක කියන්නේ මොකද්ද? ඩෑෂ් එක කියන්නේ මොකද්ද? අනුපූරකයක්. අනුපූරකයක් අපි බලමු කොහොමද හොයන්නේ කියලා. හරි. මම මේ ටික දැන්ට මකන්න. මේකත් මම ලාවටම කා ගන්නම්. මේ රූප සටහන් යන්න නැත්තම් බොරු වැඩක් නේ. රූප සටහන් ගොඩක් යන්න. හරි. හරි. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මෙතන තිබ්බේ C, මෙතන තිබ්බේ E. හරි. එහෙනම් අපි ඊළඟට හදමු මේකේ තියෙනවා තුන්වෙනි රූප සටහන A ඡේදනය B ඡේදනය C dash. මොකද තියෙන්නේ? A ඡේදනය B හරි ඡේදනය C dash. දැන් මේක අඳුරු කරන්න ඕන ප්‍රදේශය ඔන්න බලන්න හොයන විදිය. පුතේ C dash එක කියලා අහනවා කියන්නේ අනුපූරකයක් නේ. අන්න අනුපූරකයක් අහනවා නම් අර අපි කියන මොකද්ද? දැන් C කියන්නේ මොකද්ද? C කුලකේ. C කුලකේ තියෙන සියලුම අවයව. C dash කියන්නේ මොකද්ද? C dash කියන්නේ C අනුපූරකය කියන්නේ හොඳට මතක තියාගන්න දන්නේ නැති කට්ටිය දැන් මෙතන අලුතෙන් අප කට්ටිය ඉන්න නිසා මම කියන්නේ C හැර අනෙක් සියලුම අවයව. අනෙක් සියලුම අවයව කියන්නේ සමල්ක මෙන්න මේ කොටු ඇතුළේ තියෙන සියලුම අවයව ඒකට අදාළයි. එහෙනම් අන්න ඒක නිසා මට මම මේ කොටුවට සම්පූර්ණ කොටුවටම කියනවා කවුද? සර්වත්‍ර කුලකේ. එහෙනම් සර්වත්‍ර කුලකේ මම ඔක්කොම කලින් ලියා ගන්න. කවුද? A B C D E F G H. ඔය සෙට් එකම ඉන්නවා. හරිද? ඔය සෙට් එකම ඉන්නවා. හරි. දැන් එහෙනම් අපි හොයන්න යන්නේ A ඡේදනය B. දැන් මෙහෙමනේ. A ඡේදනය B වරහන් I ඡේදනය C dash. මෙන්න හෙන්න පාට ලැබිල්ලක් තියෙනවා. පුතේ ඒ පාට ලැබිල්ල ගැන හිතන්න එපා. ඔයාලා ළමයි කරන්න ඕනේ එක කොටසක් හදාගන්න. ඒ කොටස හදාගෙන ඉරුණාට පස්සේ ඊළඟ කොටසට යන්න. හරිද? දැන් A ඡේදනයේ B අපි හොයාගත්තනේ කවුද? CE. අන්න හරි. අන්න හරි. දැන් මම මේක අයිති වෙන්නේ මම හොයාගත්තා CE. එන අවයව තමයි C සහ E. ඒක ඡේදනය C dash කියන්නේ කවුද? C dash කියන්නේ කවුද එහෙනම්? C හැර අනෙක් සියලුම අවයව. මට කියන්නේ එහෙනම් C හැර අනෙක් සියලුම අවයව. එහෙනම් B dash කියන්නේ මොකද? B හැර අනෙක් සියලුම අවයව. එහෙනම් A ඡේදනය B dash කියන්නේ මොකද? A ඡේදනය සම්පූර්ණ එකේ dash. එහෙනම් A ඡේදනය B හැර අනෙක් සියලුම අවයව. පැහැදිලිද? හරි. එහෙනම් C dash නේ කියන්නේ
C ඩෑෂ් නම් C හැර ඉතිරි අවයව ටික බලමු. පුතේ මෙන්න තියෙනවා සියලුම අවයව ටික. මෙන්න තියෙනවා සියලුම අවයව. එහෙනම් E තියෙනවා, F තියෙනවා, G තියෙනවා, H තියෙනවා. එහෙනම් E F G H හැර ඉතිරි සියලුම අවයව කියන්නේ කවුද? A B C D. A B C D. අන්න එහෙනම් මල්ලියා ගන්නවා දැන් CE ඡේදනය A B C D නේද? C D. ඔව්. දැන් මේ බලන්නකෝ. මේ දෙකින් පොදු අවයව කවුද? C තියෙනවද මෙයාගේ? ඔව්. E තියෙනවද මෙයාගේ? නැහැ. එහෙනම් කවුද පොදු අවයව? C පමණ. එහෙනම් C පමණයි. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතනට උත්තරේ කවුද? C කියලා. හරිද? C. එහෙනම් C කියන ප්‍රදේශය කවුද? C කියන ප්‍රදේශය තමයි මෙන්න මෙතන. කොතනද? ඔන්න ඔතන. හරිද? දැක්කද ලස්සනට ප්‍රදේශය හොයාගෙන අඳුරු කරන විදි. හරිද? හරි. එහෙනම් ඔයාලා දැන් ඉක්මනට කරන්න. ඔයාලා ඉක්මනට කරන්න. ඔයාලත් රූප සටහනක් ඇඳගන්න. හරිද? ඔයාලත් මේ වගේ තුනක් ඇඳගන්න. හරිද? ඒක ඉක්මනට දැන් ABCD EF G කියලා නම් කරගන්න. ඔයාලා පොඩි නෝට් පොතක් මම කිව්වනේ තියාගන්න කියලා. ඒ නෝට් පොතේ දැන් ඔයාලා ඉක්මනට මේ රූප සටහනක් ඇඳගන්න. මම ඉක්මනට දැන් ඔයාලට දෙනවා ගානක්. ඒ ගාන අඳුරු කරමු බලන්න ඔයාලා. ඔයාලා මේ විදිහටම මාක් කරගන්න. මම ABCD E කියලා මාක් කරගන්න විදිහටම මාක් කරගන්න. මොකද එතකොට හැමෝගෙම උත්තර එක වගේනේ එන්නේ. එතකොට මට හැමෝගෙම උත්තර ගන්න පුළුවන්. හරි. එතකොට මට හැමෝගෙම උත්තර අහන්න පුළුවන් මොනවාද උත්තරය ආවි කියලා. ඒ නිසා හැමෝම ඉක්මනට මේක ඇඳග. මේ වගේ වෙන් රූප සටහන. කවුරුත් ලෙෆ්ට් වෙන්නේ එපා මීටින් එකෙන්. හරිද? ඉන්නවනම් ක්ලාස් එකට හරියට එක දිගට පිළිවෙලකට ඉන්න. ඉක්මනට ඇඳගන්න. මේ වගේ ඉක්මනට වෙන් රූප සටහනක් ඇඳගන්න. මම දැන් ගානක් දෙනවා ඒක කරන්න ඕන. හරි. මේක කරමු බලන්න. මෙන්න මේ පළවෙනි ගාන. කරන්න බලන්න ඉක්මනට. මම මේ කියලා දුන්න විදිහට අපි එනම් මොකද දැන් කරන්න නොකොනම කලින් ඒව හොයාගෙන ඉන්න ඕන. බීව හොයාගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඒ ඡේදනයේ බීව හොයාගෙන ඉන්න ඕන. හරිද? ඒ ඡේදනයේ බීගේ ඩෑෂ් හොයාගෙන කලින් අපි කවුද හොයාගන්න ඕනේ? ඒ ඡේදනයේ බීව හොයාගන්න. ඊට පස්සේ යන ඒ ඡේදනයේ බීගේ සම්පූර්ණ ඩෑෂ් කියන්නේ කවුද? ඒ ඡේදනයේ බීගේ අවයව හැර ඉතිරි සියලුම අවයව. හරිද? ඒ සෙට් එක ගත්තා. මේලේ කියන්නේ කුලක දෙකේ සියලුම අවයවයන්ගේ එකතුව. හරිද? ඊට පස්සේ සීඩෑස් හොයාගන්න ඕනේ. සීඩෑස් කියන්නේ කවුද කියලා බැලුවා නේද? ඊට පස්සේ සීඩෑස්ගේ අවයව ටිකත් එක්ක දාලා මේලය ගත්තා. ඊට පස්සේ මට අඳුරු කරන්නත් ඕනේ. ඒත් එක්කම ඔයාලා අඳුරු කරන්න කලින් මට උත්තරේ කියන්න මොකක්ද ආපු ABCD සංකේත ටික කියලා. මට ඉක්මනට දාන්න මැසේජ් එක. මේ ළමයි පොඩ්ඩක් මේ කුලකවල මෙන්න මේ ගණන් තියෙන සෙට් එක තියෙනවානේ මේ පාඩම ඉවරනකම්. හරිද? මේ පාඩම ඉවරනකම් පොඩ්ඩක් ගෲප් එකට ෆොටෝ ටිකක් දාන්න කවුරු හරි. මේ මොකද ටියුට් එක නැති ළමයි දෙන්නෙක් ඉන්නවනේ. එයාලටත් බලා ගන්න. අභීත් මල්ලි මේ ඔයා පොඩ්ඩක් ටියුට් එකේ ෆොටෝ ටිකක් දාන්න.
ඒ පේජස් ටික ඉක්මන් කරන්න. විනාඩි 10ක මීටින් එක කට් වෙනවා. කට් වුණාට පස්සේ ආයෙත් කට්ටිය මේ ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. හරි. ඉක්මනට කරමු ඈ. පරක් වෙනව නැත්තම්. මට කියන්නේ ABCD මොනවද අපි කියලා සංකේත ටික. තාම කවුරුත් දැම්මේ නැහැ. ඉක්මන් කරන්න. කවුරුත් මීටින් එක ලෙෆ්ට් වෙන්න එපා. මං කිව්වා සැරයක්. එහෙමනම් ක්ලාස් එකට ජොයින් වෙන්න නැතුව ඉන්න. බොරුවට ලෙෆ්ට් වෙවි ආයි ජොයින් වෙවි වැඩක් නැහැනේ. කො උත්තර ටික දාන්න. ඉක්මන් කරන්න. හොඳටම ඇති වෙලාව දැන්. කොහොද දැන් 10 අවසරේ තියරි ටිකක් සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන තියෙන්නේ. මේ තාම යන්නේ 11 අවසරේ මුල. අදීශ ගත්තද මේකට අදාළ ප්‍රදේශය අඳුරු කරන්න ඕන ප්‍රදේශය මොකක්ද කියලා? ගත්තද? අබිත් ගත්තද? ඉක්මන් කරන්න. විනාඩි 5කටත් වැඩි ගියා දැන්. අබිත් ගත්තද උත්තරේ? හරි. හරි මං හදන්නම්කෝ. ඉන්න. බලාගන්න හැමෝම දැන්. හැමෝම බලාගන්න. ඒ ඡේදනය බීගේ ඩෑස් කියන්නේ කවුද එහෙනම්? ඒ ඡේදනය B හැර අනෙක් සියලුම අය. දැන් අපි කලින් ගානේදී ඒ ඡේදනය B හොයාගත්තනේ. ඒ ඡේදනය B කියන්නේ කවුද? CE. එහෙනම් CE හැර ඉතිරි සියලුම අවයව කියන සෙට් එක අපි හොයාගන්නවා මෙන්න මෙතනින්. CE හැර ඉතිරි සියලුම අවයව කියන්නේ CE හැර ඉතිරි සියලුම අවයව කියන්නේ කවුද? A B D F G H. අන්න ඒ සෙට් එක මම ලියා ගන්නවා. කවුද? A B C නෑ C නෑනේ. D ඊත් නෑනේ. F G H. ඔන්න ඒ ඡේදනය B ඩෑෂ් කේස් අවයව සෙට් එක. එයාගේ මේලය මෙන්න මේ සෙට් එකේ මේලය C ඩෑෂ්. C ඩෑෂ් කියන්නේ කවුද? EFGH හැර සියලුම අය කියන්නේ EFGH හැර සියලුම අය කියන්නේ එහෙනම් කවුද? එනවා A B C D. හරිද? දැන් මේලය කියන්නේ කුලක දෙක දැන් කුලක දෙක මේලයක්නේ දැන් තියෙන්නේ. එහෙනම් මේලය කියන්නේ සියලුම අවයවයන්ගේ එකතු. හරිද? සියලුම අවයව සෙට් එක බලන්න එහෙනම්. මේලේ A තියෙනවා දෙන්නගෙම. එහෙනම් එකපාරක් ලිව්වම ඇති ඈ. දන්නවනේ කුලක එක එක අවයවයක් කියන්නේ එකපාරයි. හරිද? B බලන්න.
B මෙයාගේ තියෙනවා එහෙනම් එකක් ලිව්වම ඇති D බලන්න D තියෙනවද මෙයාගේ ඔව් මෙයාගේ තියෙනවා එහෙනම් එකපාරක් ලිව්වම ඇති F තියෙනවද මෙයාගේ එහෙනම් කොහොමත් F ලියන්න ඕන G තියෙනවා ඊට පස්සේ S තියෙනවා දැන් කවුද ලියුණා නැත්තේ C ලියුණේ නැහැ C මෙතන තියෙනවනේ නේ C ලියුණේ නැහැ අන්න එහෙනම් අපිට උත්තරේ එනවා A B D F G H C කියන ප්‍රදේශ ටික අපි අඳුරු කරන්න අවශ්‍යයි කියලා. හරිද? අපි මෙන්න මේ ප්‍රදේශ ටික අපි මෙන්න මේ ප්‍රදේශ ටික අඳුරු කරන්න අවශ්‍යයි. ඒ තමයි මොනවාද? A කියන ප්‍රදේශය මෙන්න මේක. ඊට පස්සේ B ප්‍රදේශය, D ප්‍රදේශය, F ප්‍රදේශය, G ප්‍රදේශය, H ප්‍රදේශය, C ප්‍රදේශය. හරිද? ඒ කියන්නේ මෙන්න මේක හැර ඉතිරි සියල්ලම අපිට පාට කරන්න සිද්ධ වෙලා. හරිද? හරි. හරි. අහගන්නකෝ. දැන් මම මේක නිකන් ගානක් ඔයාලට දුන්නේ කොහොමද ඔයාලා වැඩේ කරගන්නේ කියලා බලන්න. දැන් අපි යමු ටියුට් එකේ තියෙන ගානකට බලා ගන්න සමල්ක. හරිද? දැන් මේ ගානෙන් ඔයාලට අල්ල ගන්න පුළුවන් වෙයි. හරිද? බලා ගන්නකෝ. දැන් සිග්නල් ලොස් වුණ කට්ටිය සහ තේරුනේ නැති කට්ටිය දැන් මේ ගානෙන් අල්ල ගන්න බලන්න. මම මේක නිකන් අමතරව දුන්න ගානක්. හරි. බලන්න ඔයාලගේ ටියුට් එකේ තියෙන මෙන්න මේ ගාන. A මේලය B ඡේදනය C dash. A මේලය B ඡේදනය C dash. හරි. ඔන්න බලන්න. අහගන්න. දැන් මේක හරියට අහගන්න ඕනේ. A මේලය B. දැන් මෙතන තියෙනවා A මේලය B තියෙනවා ඡේදනය C dash තියෙනවා. ඔහොම ගොඩක් තියෙනවා. ඒ ගොඩක් තිබ්බට අදාළ නැහැ. අපි හොයන්න යන්නේ කොටසින් කොටස. අපි එහෙනම් මොන කොටසද එහෙනම් මුලින්ම හොයන්නේ? A මේලය B. පුතේ A මේලය B හොයන්න නම් අපිට ඕනේ A කුලකයේ තියෙන අවයවයයි B කුලකයේ තියෙන අවයව සෙට් එකයි අපි ලියන්න එපා. A කුලකයේ තියෙන අවයව සෙට් එකයි B කුලකයේ තියෙන අවයව සෙට් එකයි අපි ලියන්න අවශ්‍යයි. එහෙනම් A ගේ තියෙනවා BCEF B ගේ තියෙනවා CDEG අන්න ඒ සෙට් එකේම එකතුව තමයි දැන් අපි ලියන්නේ. එහෙනම් B ලිව්වා C ලිව්වා E ලිව්වා F ලිව්වා. දැන් බලන්න B ගේ අවයව සෙට් එක C තියෙනවා. එහෙනම් ආයි ලියන්න දෙයක් නැහැ. D ලියන්න ඕනේ. E ලියන්න දෙයක් නැහැ තියෙනවා. G ලියන්න ඕන. ඔන්න එනවා A මේලය B ගේ අවයව සෙට් එක. ඊට පස්සේ අපි කවද හොයාගන්නවා? අන්න ඊට පස්සේ මේ C dash හොයාගන්න. පුතේ C dash කියන්නේ එහෙනම් කවුද? C dash කියන්නේ මෙන්න මෙහෙමයි. C dash කියන්නේ E F G H හැර සියලුම අවයව නෑ A B C D. එහෙනම් A ලියාගත්තා B C D A B C D. දැන් පුතේ මොකද බලන්නේ? මෙන්න මේ දෙකේ ඡේදනය. මේ දෙකට තියෙන පොදු අවයව බලන්න. B තියෙනවද මෙයාට? ඔව් තියෙනවා. අන්න එහෙනම් පොදුයි. C තියෙනවද මෙයාට? ඒකත් තියෙනවා. එහෙනම් ඒකත් පොදුයි. E තියෙනවද මෙයාට? නැහැ. F තියෙනවද මෙයාට? නැහැ. D තියෙනවද මෙයාට? අන්න ඒකත් තියෙනවා. G තියෙනවද මෙයාට? නැහැ. එහෙනම් මොනවාද පොදු අවයව ටික? එහෙනම් මොනවාද පොදු අවයව ටික? B C D. B C D. එහෙනම් B C D කියන්නේ කවුද? මෙන්න මේ ප්‍රදේශය. B C D අන්න ඔය ප්‍රදේශ ටික අඳුරු කරන්න අවශ්‍යයි. බලන්න ඔයාලගේ පොතේ තියෙනවා මෙන්න මේ රූප සටහන් සෙට් එකේ මෙන්න මේ ගාන. හරිද? අන්න ඒක තමයි දැන් අපි හැදේ. හරිද? දැන් ඉක්මනට ඔයාලත් මේක හදපු විදිහ මේ විදිහටම ලියාගන්න. දැන් මීටින් එක කට් වෙයි. හරිද? දැන් මීටින් එක කට් වෙයි. ආයෙත් ලොග් වෙන්න. එතකොට ඔයාලා මේක ලියාගන්න සහ මීටින් එකට ජොයින් වෙන ගමන් මෙන්න මේකෙත් කොහොමද ආවේ කියන එක දැන් ඔයාලා හොයන්න අවශ්‍යයි. try කරන්න. හරිද? A ඡේදනය B මේලය B ඡේදනය C මේලය C ඡේදනය A. ලොකු උනාට බය වෙන්න එපා. හරිද? කොටසින් කොටස අරගෙන හොයන්න. අවයව කොටසින් කොටස අරගෙන හොයන්න. හරිද? දැන් මීටින් එක කට් වෙයි. ඔයාලත් මෙන්න මේ විදිහට ABC කියලා ලස්සනට නෝට් පොතේ ලියාගෙන දැන් මෙතන හදන්නෙට නෑනේ. නෝට් පොතේ ලස්සනට මෙහෙම ABC කියලා ලියාගෙන ඊට පස්සේ මොනවද මුලින්ම තියෙන්නේ? A ඡේදනයේ B ගේ අවයව ටික ලස්සනට අරගෙන B ඡේදනයේ C ගේ අවයව ටික ලස්සනට වෙනම අරගෙන C ඡේදනයේ A ගේ වෙනම අවයව ටික වෙනම සෙට් එක හොයාගෙන